එක්කෝ මේක මොකද පොන්නේ? අපි නම්බර්ස් දුන්නට වැඩක් නැහැ. උදා දාමද? දැන් මේ සුවර් එකට කැමතිද ගන්න? ඔව් ඔව්. දනිස්ස ළඟට එනකම් කපන්න අවසර දුන්නලු. ඒ කියන්නේ ඊටත් වඩා යටට කොණ්ඩේ තියෙනවා. නෑ දනිස් නෑ මං කියන්නේ ඊටත් වඩා යටට කොණ්ඩේ දිගයි වුණ කියලා. මේ මිනුවක් කොට වැඩසටහනේදී අමුතු දිගම කොණ්ඩේ ඒක කපන්න බෑ. මෙච්චර දිගට ගණට කොණ්ඩේ වවාගෙන මම මොනවද කොණ්ඩේ කරපු සත්තාර. මොකුත් කරේ මොකුත්ම කරේ නෑ. මොකුත්ම කරේ නෑ. තෙල් ගානවා ගෙදර තියෙන තෙල් තමයි ඉතින්. පොල් තෙල්. ගෙදර ඉඳන පොල් තෙල් තමයි. අන්න දැන් අර හැම කෙනාම බලනවා කොණ්ඩේ දිගට වවා ගන්න එක එක ඔයිල් වර්ග ගන්න ඕන කියලා. එහෙම එකක් නෑ. සාමාන්‍යයෙන් පොල් තෙල් දාලා මේක සාමාන්‍ය වගේ ඉතින් පවුලේ අනිත් අයගේ කොණ්ඩේ මේ විදිහට වෙනවා. නෑ අම්මගේ කොණ්ඩේ කොටයි අම්මගේ කර්ල් කොණ්ඩයක් තියෙන්නේ. තාත්තගේ ස්ට්‍රේට් කොණ්ඩයක්. ඒක තමයි ඉතින්. සමහර විට තාත්තගේ ජාන තමයි මේ තියෙන්නේ. ඔය ගිය පාරත් කියලා මේ පාර ගත්තා. මේ පාර කිව්වේ නෑ හැබැයි කැමැත්තෙන්ම ආවා. ගිය පාර කපන්න දුන්නේ නෑ වෙඩින් එක වෙනකන් ඉන්න කිව්වා. කැපුවා මේ යටින්ම කපන්නේ යටින්ම කපලත් අඩි 2කට වඩා දෙනවා. ආයි නැවත වවන්න. දුන්න කියලාද නේද? නැවතත් දෙන්න. පොඩේ ඉන්න. වාගේ උන ලස්සන කිසිම විදියකට අඩුුනේ නැහැ. කොණ්ඩේ කපලා කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒක වා සහ වාගේ මාත්‍රේ විතරයි දන්නේ. හරි. හරි